හෙල්ලෝ ගයිස් ඔන්න අද මංගෙනාව ඔයාලට අපිට රාමදාන් ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන මිස්ට්‍රි ෂොප් එකයි අපිට ක්ලවුන් බන්ඩල් ටික ආපහු රිටර්න් කරනවා ඒක ටිකයි තව ඉවෙන්ට් ගොඩක් අපිට එන්න තියෙනවා ඒ ටික එන්න දවස් එක්කම මම අපි වීඩියෝ එකක් ගෙනාවා අපි යමු වීඩියෝ එකට ඔන්න මම අද මුලින්ම තෝරගත්තේ අපිට ඉමෝට් රොයල් එකක් එන්න තියෙනවා. මෙන්න මේ විදිහට අලුතෙන්ම ඩිසයින් කරපු গিitar එකක් ගහන ඉමෝට් එකක් තියෙනවා. මේ පරණ කොඩිය ගහන ඉමෝට් එක අපිට ආපහු එනවා. තව group ඉමෝට් එකක තව ඉමෝට් ඔක්කොම ඉමෝට් 4ක් තියෙනවා. මේක ලක් එක 50කින් ඔයාලට එක ඉමෝට් එකක් ගන්න පුළුවන්. ඉමෝට් සේරම ගන්නවා නම් ඩයමන්ඩ් 5000ක් වගේ ආවි. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් එන්න තියෙන ඉමෝට් සෙට් එක. මේක හරියටම මාර්තු 4 වෙනිදා පාන්දර 1:00ට සිංගප්පූරු බංගලාදේශ පාකිස්තාන සර්වර් වලට එනවා. මේක ගන්න කැමති කට්ටිය ඩයමන්ඩ් එක රෙඩි කරලා තියාගන්න. ඊළඟට ගයිස් ඔන්න සුපිරිම නිවුස් එකක් ගෙනාවා. අපිට LOL ඉමෝට් එක ආපහු රිටර්න් කරනවා කියලා කියනවා. මේක තාමත් කන්ෆර්ම් නෑ. හැබැයි රිටර්න් කරන ලොකු අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ මම තෝරගත්තේ මේ සුපිරි ස්කයි බෝඩ් එක. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් එක ඩිසයින් වෙලා තියෙන විදිහ. මේක අපිට අද රෑ 1:00 පස්සේ එනවා. ඊට පස්සේ මම තෝරගත්තේ ඔයාලට රාමදාන් ඉවෙන්ට් එකත් එක්ක එන සුපිරි මිස්ට්‍රි ෂොප් එක පෙන්වන්න. ඔන්න මේකට ලක් එක 62ක් ආවා. අපි ඇතුළට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට බැට් එකට ස්කින් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට වෝල් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ෂර්ට් එක දීලා තියෙනවා. මේක එන්න පුළුවන් දවස් තමයි මාර්තු 11. අපිට ඒ වගේම තව බලා ගන්න පුළුවන් මේක යුනිවර්සල් වවුචර් යුනිවර්සල් රිවෝඩ් ටෝකන් එහෙම තියෙනවා. මේක තමයි ප්‍රධාන බන්ඩල් එක. ඒකට ලස්සන ඩිසයින් කරලා තියෙන බන්ඩල් එක. ෆීමේල් එක බලුවොත් එහෙම මෙන්න මේ විදිහට තමයි ඒක ඩිසයින් වෙලා තියෙන්නේ. ඒකට ලස්සන ඩිසයින් කරලා තියෙනවා ෆීමේල් බන්ඩල් එක. මේකට අපේ සර්වර් එකට එද්දි තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන් බොහෝ දුරට. ඊට පස්සේ ගයිස් අපිට එන්න තියෙන මෙන්න මේ ෆිනිෂින් මූව් එක. මේක ස්ටෙප් අප් ඉවෙන්ට් එකට එන්නේ ෆිනිෂින් මූව් එකයි කටාන එකයි තමයි ඇඩ් වෙලා තියෙන්නේ. මේ කටාන එක ඩුවෝ ෆෝම් කටාන එකක්. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ලොස්ට් ඉන් සෑන්ඩ් කියලා ෆිනිෂින් මූව් එක. කටාන එක මේ විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. කලර්ස් දෙකකින් තමයි ඒක එන්නේ ඩුවෝ ෆෝම් එකක් නිසා. මේ ඉවෙන්ට් එක හරියටම අපිට මාර්තු 23 වෙනිදා පාන්දර 1:00ට එනවා. මේකත් ගන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. ඊට පස්සේ ගයිස් අපේ මැජික් කියුබ් ස්ටෝර් එක වෙනස් වෙන්න දෙන ඉස්සරහට මේකට ජෝකර් බන්ඩල් එක නම් ඇඩ් වෙන්නේ නැති වෙයි මේ විදිහට. මොකද මේ වගේ වටිනා බන්ඩල් අපේ සර්වර් එකට දෙන්නේ නැහැනේ. අපිට අනිත් බන්ඩල් ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ස්ටෝර් එක වෙනස් වෙන්නේ අප්‍රේල් 8 වෙනිදා අපිට එන අලුත් අප්ඩේට් එකත් එක්ක මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්න බන්ඩල් ටික. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්න තෝරගත්තේ අපිට සුපිරි ඇනිමේ කොලැබොරේෂන් එකක් එන්න තියෙන ඉස්සරහට. අපි යන් ඒක බලන්න. අලුත් කොලැබොරේෂන් එක එන්නේ One Piece කියන මෙන්න මේ ඇනිමේ එකත් එක්ක. මේක තාම ඩිසයින් වෙන ගමන් තියෙන්නේ. මේක තාම තීරණය කරලවත් නැහැ මොන කොටස් වලින්ද ඇනිමේ එක ඩිසයින් වෙන්නේ කියලා. මේකත් ගන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඩෑම රෙඩි කරලා තියාගන්න. මේක අනිවාර්යෙන් ඉස්සරහට එන්න තියෙන කොලැබොරේෂන් එකක්. මේකට කලින් අපිට අප්‍රේල් මාසේ එන්න තියෙනවා ගින්ටමා කියන ඇනිමේ කොලැබොරේෂන් එක. ඊට පස්සේ ඩ්‍රැගන් බෝල් එක එන්න තියෙනවා. මම ඒව ගැන වීඩියෝස් ටිකක් ඉස්සරහට අරන් එන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මම අන්තිමටම තෝරගත්තේ අපි ගොඩක් කට්ටිය නිකන් ආසාවෙන් බලන් ඉන්න මෙන්න මේ ක්ලවුන් රින් ඉවෙන්ට් එක. මේක අපිට හරියටම මාර්තු 13 වෙනිදා පාන්දර 1:00ට එනවා ගේම් එකට. මේක තමයි අලුත්ම බන්ඩල් එක අපිට එන්න තියෙන. ඒක ලස්සන ඩිසයින් කරලා තියෙනවා. මේක යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකට තමයි එන්නේ. මේ පාන්න ක්ලවුන් බන්ඩල් සෙට් එකම මේ පාර රිටර්න් කරනවා. අපිට බලා ගන්න පුළුවන් මේ ගෝල්ඩන් ක්ලවුන් බන්ඩල් එක තියෙනවා. තව පාන්න ක්ලවුන් බන්ඩල් සෙට් එක තියෙනවා. මේ ගන්න කැමති කට්ටිය ඩයමන්ඩ් 4000ක් රෙඩි කරන් තියාගන්න. ඒත් එක්කම ගයිස් ගෝල්ඩන් ෂේඩ් එක ගැන නිවුස් එකක් තියෙනවා. මේක අපිට රිටර්න් කරන්නේ නැහැ. ක්ලවුන් බන්ඩල් ටික රිටර්න් කරන නිසා මේක රිටර්න් කරන්න කැන්සල් කරලා තියෙනවා. ඔන්න ගයිස් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වගේ අප්කමින් ඉවෙන්ට් ගැන දැනගන්න මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් ඔයගොල්ලෝ ලයික් එකකුත් දාගෙන යන්න. අපිට සපෝට් එකක් විදියට. ඔයාලට තව මොනවද දැනගන්න දේවල් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දායන්න මම රිප්ලයි කරනවා. එහෙනම් ගයිස් මං ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.